මහා ගොඩක් හීන පුරවගෙන ඒ හීන හැබෑ කරගන්න මූලික අඩිතාලමක් දාපු තවත් හරි ලස්සන දවසක්. හිමිදිරි පාන්දරම වැට දිගට පාට පාටින් මල් පිපිලා සමනල්ලු ඒ මල් උඩ හරියට පොර කනවා. සීතල පිනිබින්දු වැටිලා ලා කොළ පාටින් හරි ලස්සනට තියෙන මේ තනකොළයාය මෙයා උදෙන්ම කන්න පටන් අරගෙන. හරි ලස්සනට ඇඳපු චිත්‍රයක් වගේ තියෙන ඒ වටපිටාවත් බලලා මමත් ඉක්මනින්ම ගෙදර ආවා. අපේ ජීවිතවල පුංචි හීන හැබෑ කරගෙන සතුටින් ඉන්න නම් සල්ලි ඕන. ඒ සල්ලි හොයන්න මගේ හස්බන්ඩ් ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් අද එයා වෙනුවෙන් ඔන්න මම උදෙන්ම පළතුරු බීම එකක් හදන්න තමයි මේ යන්නේ. හරි උස කොන්ක්‍රීට් තට්ටු නැති වුණත් පාට සාටෝපෙට තියෙන විසිතුරු බඩු පිරිලා නැති වුණත් අපේ මේ ගෙදර ඇතුලේ ආදරෙන් සමගියෙන් ජීවත් වෙන්න අපි පුරුදු වෙලා ඉන්නවා. වැඩ කරන්න පහසු ඇඳුමකුත් ඇඳගෙන දැන් අපේ කාමරේ අස් කරන්න තමයි මේ හදන්නේ. මුලින්ම බඩු ටික එළියට දාලා මකුළු දැල් කඩලා බිම හොඳට සෝදගත්තා. පොඩි කාලේ ඉඳලම පවුල් පසුබිම් දෙකක හැදුණු අපි දෙන්න එක ගෙදරක ජීවත් වෙනකොට පිරිසිදුකම පිළිවෙල කියන්නේ අපිට ගොඩාක් වටින දෙයක්. මගේ අම්මා ඒ දේවල් මට චූටි කාලේ ඉඳලම කියලා දීලා තියෙනවා. පිරිමි ළමයෙක් වුණත් හස්බන්ඩ්ගේ අම්මා එයාටත් ඒ දේවල් හරි ආදරෙන් උගන්වලා තියෙනවා. අම්මා ඉතින් එයාගේ පුතාට හොඳ ගුණධර්ම කියලා දීලා එයාව ලස්සනට හදපු නිසා අද මගේ ජීවිතෙත් මට සතුටින් ගත කරන්න පුළුවන්. කාමරේ සෝදලා ඉවර වෙලා උදේ පාන්දරම මම තැම්බෙන්න තියපු කව්පි ටික දැන් අපි කන්න තමයි හදන්නේ. Kopi. Asaida? Nanda? Gano'n ka hulang gawa naman. Mukhang ala. Ano ito, ilas na na? වී විකුණලා අපිට ලැබුණු ඒ මුදල් වලින් කාමරේ ලස්සන කරන්නනේ අපි හිතාගෙන හිටියේ. ඉතින් අපේ හිතේ ඇඳුණු හීන ගොඩාක් තිබුණා. මේ විදිහට වෙන්න ඕන කියලා. ඒ හැම ආසාවක්ම හරි ලස්සනට අපි කරගෙන ගියා. ඉතින් ඔන්න ඔය අතරේ අපි හිතුවට වඩා මුදලක් අපිට ඉතුරු වුණා. ඒ කියන්නේ වියදම ගිහින් තියෙන්නේ හරි අඩුවෙන්. අපිට හිතුණා සල්ලිත් තියෙන නිසා සාලෙත් පොඩි දේවල් ටිකක් වෙනස් කරමු කියලා. ඉතින් ඒ වුණාට ගණන් හදලා බලපුවාම ඒ තිබුණු සල්ලි ටික මදි. ඒ වැඩේ පස්සට කල් දාමු කියලා හිත ඉන්නකොට මට හොඳ අදහසක් ආවා. මොකද්ද දන්නවද? මගේ හස්බන්ඩ් හැම මාසෙකම මට ක්‍රීම් ගන්න ආස දේවල් කන්න කියලා සල්ලි දෙනවා. ඒ සල්ලි මම හරි පරිස්සමට වියදම් කරලා මගේ ළඟත් පොඩි ගාණක් ඉතුරු කරගෙන තමයි හිටියේ. ඉතින් මට හිතුණා ඒ සල්ලි ටිකයි අපේ අතේ තිබුණු සල්ලි ටිකයි එකතු කරලා සාලේ වැඩ ටිකත් කරගන්න. ඉක්මනින්ම මුදල් ටික ගණන් කරගෙන අපි මේ ටවුන් එකට යන්නේ ඕන කරන දේවල් අරන් එන්න.
හැමතැනම ඇවිද මේ බඩු ටික ගන්න ගියොත් අපිට ලොකු වෙලාවක් යනවා. ඒක නිසා ඒ දේවල් සේරම එකට තියෙන තැනකට අපි ආවා. මම ජොබ් එකක් කරන්නේ නැති නිසා ඉඳලා හිටලා හරි හස්බන්ඩ්ට හයියක් වෙන්න ලැබුණාම ඒක මට හිතෙන්නෙම මම ලොකු වැඩක් කරා කියලා. මේ කඩේ ඇතුලේ පාට අරුමෝසම් දේවල් බලන හැම තැනකම පිරීලා තිබුණා. මම ඉතින් ඒ දේවල් වලින් අපේ ගෙදරට ගැලපෙන වගේම හස්බන්ඩ්ගේ පර්ස් එකටත් ගැලපෙන විදිහට හරි ලස්සනට තෝරගත්තා. එළිය අවුව හරි සැර නිසා බයික් එකේ කොහේ හරි ගිහින් ආපුවාම හරිම තෙහෙට්ටුයි. සීතල වතුර ටිකක් නාගෙන නිදහසේ චුට්ටක් ඉඳලා අපේ දවල් කෑම හදාගත්තා. මෑ කරල් කිරට උයලා යහමින් නයිමිරිස් ටිකක් එහෙම දාගෙන හාල් මැස්ස තෙම්පරාදුවකුත් හදාගෙන බත් කන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. හරි ආසාවෙන් උයාගත්ත කෑම ටිකත් කාලා අපි ආව වැලිකූඩ අරන් යන්න. සාලෙට ඕන වෙන කොන්ක්‍රීට් බදාම් එකක් හදාගන්න තමයි අපි මේව අරන් යන්නේ. සිප්පි කටු ලොකු ගල් වගේ තියෙන නිසා මේ වැලි අපි සල්ලඩයකට දාලා හොඳට හලා ගන්නවා. මට නිතරම වගේ හතිය හැදෙන නිසා සිමෙන්ති කුඩු එච්චර හොඳ නැහැ. හස්බන්ඩ් ඒ වැඩේ කරනකම් මම පැත්තකට වෙලා බලාගෙන හිටියා. කාලය ගෙවිලා ගිහිල්ලා දැන් නම් චුට්ටක් හවස් වෙලා තමයි තියෙන්නේ. මේ වෙනකොට සාලෙට කොන්ක්‍රීට් දාලා ඉවරයි. ඊට පස්සේ අපි තින්ත ගන්නත් ඕන. ඊට කලින් මං අපිට බොන්න රස තේ එකකුත් හදාගෙන ගෙදර තිබුණු තල කැරලි හැමත් කාලා තේ බොන්න තමයි අපි මේ යන්නේ. තේ එකත් බොන ගමන් අපි මේ කතා වුණේ අපි කොච්චරනම් ඉක්මනට ලොකු වෙනවද කියලා. කිසිම කෙනෙක්ගේ තීරණ වලට යටත් වෙන්නේ නැතුව නිදහසේ නිවහල්ව ජීවත් වෙන්න වගේම අපි ගැන තීරණ අරගන්නත් දැන් අපිට පුළුවන්. දඩිබිඩි ගාලා ඉක්මනින්ම ගෙදර තින්ත ගන්න පටන් ගන්නයි මේ යන්නේ. මම ඉවසීමක් නැතුව හිටියේ මේ දවස එනකන්. මේ තින්ත එක පුදුම සුවඳයි. මුළු ගෙදරම තින්ත ගාපුවාම කොයිතරම්නම් සුවඳ වෙයිද කියලා මට හිතෙනවා. අලුත් අවුරුද්ද ළඟ එන නිසා ආදරණීය ඔයාලා හැමෝගෙම හිතවල ගෙදර ලස්සන කරන්න, ගෙදරට අලුතෙන් බඩු අරගන්න හීන ගොඩාක් ඇති. අනේ ඉතින් මේ අලුත් අවුරුද්ද ලබන්න කලින් ඒ අහිංසක හීන ඔක්කොම හැබෑ වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මගේ ගෙදර ලස්සන බලන්න මම වගේම ඔයාලත් ආසාවෙන් ඇති කියලා මට හිතෙනවා. ඉතින් මම පොරොන්දු වෙනවා ඊළඟ දවසේ ඔයාලට මගේ ගෙදර පෙන්නනවා කියලා. අදට මම යන්නම් මෙහෙනම්. ආයෙමත් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න ළමයෝ.